අනුරාධපුර එප්පාවල පිහිටි අසපුවක වැඩසටි හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කටුනායක ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා. ඒ සැකකරුගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු වලට අනුවයි. අනුරාධපුර එප්පාවල කිරලෝගම ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ හිමිනමක් එම විහාරස්ථානය තුලදීම තියුණු ආයුධයකින් පහර දී පසුගියදා ඝාතනය කළා. එලෙස ඝාතනයට ලක් වූයේ කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසූ පූජ්‍ය විලච්ඡේ ප්‍රේමරත්න නම් 69 හැවිරිදිවියේ පසු හිමිනමකි. උන්වහන්සේගේ ශරීරයේ ස්ථාන කීපයක දරුණු කැපුම් තුවාල නිරීක්ෂණය වී තිබූ අතර රහස් අවයව වලටද හානි කර තිබුණා. ඒ අතරතුර අසපුවට අයත් ත්‍රිරෝද රථයේ එප්පාවල රෝහල අසල පෞද්ගලික ඉඩමක දමා ගොස් තිබෙදී පොලිසිය සොයාගත් අතර ඒ රියදුරු අතුරුදන් වී සිටියා. අනතුරුව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධපුර කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ මහතාගේ උපදෙස් මත එප්පාවල පොලිසිය මගින් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු වලට අනුව අනාවරණය වී තිබුණේ ඔහු කටුනායක ප්‍රදේශයේ රැඳී සිටින බවයි. ඒ අනුව ඔහු අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ඝාතනය සිදු කළ බව ඔහු පිළිගනු ලැබුවා. ඝාතනයට ලක් වූ භික්ෂුව සමග අතිශය පෞද්ගලික කරුණක් හේතුවෙන් ඝාතනය සිදු කර පලා ගිය බවයි ඔහු පොලිස් පරීක්ෂණ හමුවේ සඳහන් කර ඇත්තේ.